Gemini කියලා. ඉතින් මම Gemini කියලා සර්ච් කරගත්තා ඊපස්සේ මම යනවා Google Gemini කියන එකට. ඉතින් මේ සයිට් එකට ගියායින් පස්සේ අපි දැන් හදන්නේ අපේ thumbnail එක create කරගන්න. ඉතින් ටික වෙලාවකින් අපේ මේ welcome screen එක මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා ඔයාලට options වගේ. මෙතන fast දාලා තියනවා නම් අනිවාර්යයෙන්ම ඒක pro කියන එකට දාගන්න. හරිද? ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ මේ thumbnail එකට අවශ්‍ය විදිහට අපේ prompt එක හදාගන්න. ඉතින් මම ඉස්සෙල්ලාම type කරගන්නවා I need to make a thumbnail කියලා. ඉතින් ඉස්සෙල්ලාම I need to make a thumbnail for my YouTube video කියලා search මේ type කරගන්නවා. ඉතින් මෙතනදී අනිවාර්යයෙන්ම මතක් කරලා YouTube video කෙනෙක් add කරන්න. මොකද එතකොට තමයි AI දන්නේ කොහොමද මොකක් සම්බන්ධයෙන්ද මේ thumbnail එක create කරගන්නේ කියලා. ඉතින් මම දානවා I need to make a thumbnail for my YouTube video with the title කියලා දාලා මගේ title එක දානවා. ඉතින් මම මේ වීඩියෝ එකට ඕනේ title මෙතන මම සිංහලෙන් type කරගන්න නිසා ඔයාලටත් ඕන නම් පුළුවන් Google එකේ එලකුරු කියලා search කරගන්න. එලකුරු කියලා search කරගත්තයින් පස්සේ ඔයාට මේ යාලගේ මේ website එකට ගිහිල්ලා මම මේ විදිහට මම search කරගන්නවා මට මේකට ඕන නිසා විනාඩි 2කින් සුපිරි හදමු කියලා. ඉතින් මම ඊට පස්සේ මෙතනින් copy text කියන එක දාගන්නවා. මේක thumbnail for my YouTube video with the title කියලා විනාඩි 2කින් සුපිරි මෙතනම ඇදට මම දාගන්නවා. thumbnails හදමු. thumbnail මේ ටික හදාගත්තා. ඊට පස්සේ තාම ඉවර නෑ අපි තවත් හදාගන්නවා. ඊට පස්සේ thumbnails හදමු කියලා මෙන්න විදිහට මගේ title එක දුන්නා. ඊට පස්සේ and also a boy showing the Gemini logo කියලා මම මේ විදිහට තව ඇඩ් කරගන්නවා. ඉතින් ඔයාලා දැකලා ඇති සාමාන්‍ය post වල කවුරු හරි මිනිස්සෙක් මොකක් හරි පෙන්නන් ඉන්න විදිහට තමයි අනිවාර්ය post වල හදන්නේ. ඉතින් ඒක නිසා මාත් මෙතන boy showing the Gemini logo කියලා මම වරහන් ඇතුලේ දාගන්නවා. මට ඕනේ 18 years old කියලා. ඊට පස්සේ ඉතින් මේ විදිහට මම දාගත්තායින් පස්සේ අපි ඉස්සරහට මේක හදාගෙන යනවා. and the background with කියලා මම මගේ මේකේ background එක මොන වගේ වෙන්න ඕනද කියලා දාගන්නවා. ඉතින් මම the background with කියලා මම දානවා graphic designing කියලා දානවා. ඉතින් මේ විදිහට තමයි ලේසියෙන්ම ඔයාගේ මේක හදාගන්න තියෙන්නේ. ඉතින් හරි. ඉතින් මේ විදිහට තමයි ඔන්න මම finally මගේ prompt එක හදාගත්තේ. දැන් තියෙන්නේ මට නිකම්ම මෙතන send option එක දෙන්න. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනදී සමහර වෙලාවට එක grammatical mistake තියෙන පුළුවන්, spelling mistake තියෙන පුළුවන්. ඒක එච්චර ලොකකට නෙමෙයි. ඉතින් මේ විදිහට මම වරක් යනවා I need to make a thumbnail for YouTube video with the title of විනාඩි 2කින් Gemini වල සුපිරි thumbnails හදමු. and also boy showing the Gemini logo කියලා and the background with the graphic design. ඉතින් මේ විදිහට තමයි මගේ prompt එක හදාගත්තේ. දැන් මම කරන්නේ මෙන්න මෙතන තියෙන submit button එක click කරනවා. ඉතින් submit button එක click කරායින් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන creating your image කියලා වැටෙනවා. ඉතින් ටික වෙලාවක් යනදී මේවා අපේ image එක නැත්නම් අපේ thumbnail එක ලස්සනට create වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ හොඳ නම් like එකක් දාන්න, subscribe කරන්න මගේ channel. ඉතින් බලමු තව ටිකකින් අනිවාර්යයෙන්ම අපේ thumbnail එක ලස්සනට හැදෙයි. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මගේ thumbnail එක මේ විදිහට හැදිලා තියෙනවා. ඉතින් මම මේක ඉස්සෙල්ලා view කරලා ඔයාලට පෙන්නන්නම්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් හරිම ලස්සන thumbnail එකක් create වෙලා තියෙනවා. ඉතින් ඔයාත් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like කරන්න. ඉතින් ඔයාලට මෙතනින් download full size කියන එක තියෙනවා. මේක download කරගන්න පුළුවන්. මම මේක නිකන් download කරන්නම්. හරි ඉතින් මේක download කරලා ඉවරයි. ඉතින් තවත් මේ වගේම ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙ හම්බ වෙමු.